යොබුසයෝ මං අද ඔයගලන්ට කියලා දෙන්න යන්නේ මාෂ්මෙලෝ ෆොන්ඩන්ට් එකක්. අපි දැන් බලමු මොනවද මේකට ඕන ඉන්ග්‍රීඩියන්ට්ස් කියලා. සීනි, වතුර, උණු වතුර, ජෙලටින් සහ ලික්විඩ් ග්ලූකෝස්. අපි දැන් මේකට ඕන ඉන්ග්‍රීඩියන්ට්ස් ටික බෝල් එකකට දාගමු. sugar 375යි. එතකොට ඒකට වතුර 190යි. ඒකටම අපි දාගන්නවා liquid glucose. මෙතනදී ඔයගලන්ට පේනවා ඇති මම හැන්ද දාගෙන ඉන්නවා වතුර එකකට. මම මෙහෙම දාගෙන ඉන්නේ යාළුවනේ liquid glucose එක හැන්දේ ඇලෙන ප්‍රමාණය අඩු කරන්න. ග්‍රෑම් 100ක් පොට් එකට දාගෙන මම දැන් මේක soft boil වෙන්න ලිපේ තියනවා. අපි එතකන් ජෙලටින් ග්‍රෑම් 25ක් දිය කරගමු hot water මිලිලීටර් 65ක. මේක හොඳට දිය වෙන්න ඕනේ. හොඳට ක්ලියර් වෙන්න දිය වෙන්න ඕනේ. එහෙම නැත්නම් මේක කැට වගේ තිබුණොත් ඔයගොල්ලෝ හදන ෆොන්ඩන්ට් එකෙත් කැට වගේ පේනවා. මට තේරෙනවා මේකේ රසනේ මදි වගේ කියලා. මං කරන්නේ hot water bowl එකකට මගේ ජෙලටින් බෝල් එක දාලා ආයෙත් සැරයක් හොඳට ක්ලියර් වෙන්න දිය කරගන්නවා. දැන් මගේ sugar එක soft boil වෙලා මම ඒක පොට් එකකට දාලා බීට් කරන්නයි යන්නේ. අපි මේ sugar එක ලිපෙන් බාපු ගමන්ම ඉක්මනටම ජෙලටින් එක දාගෙන බීට් කරගන්න ඕනේ. මේ වැඩේට ගොඩාක්ම මැච් වෙන්නේ මැෂින් බෝල් එක. මික්සින් බෝල් එක. ඉතින් ඔයගොල්ලන් ගාව මේ මික්සින් බෝල් එකක් තියෙනවා නම් මේ වැඩේට ගොඩාක් පහසුයි. මට මේ වෙලාවේ මික්සින් බෝල් එකක් නැති නිසා තමයි මම මේ හෑන්ඩ් බීට් එක යූස් කරන්නේ. ඔයගොල්ලන්ට පේනවා ඇති මේක එන්න ලස්සන සුදු පාටක් වෙනවා. හොඳට බීට් කරගන්න ගමන් අපි බලන්න ඕනේ මේකේ පදමත් හරියාගෙන යනවද කියලා. පේනවද ඔයගොල්ලන්ට මේක නූල් වගේ ඇදෙනවා. ඒ කියන්නේ මේක දැන් ටික ටික තික් වෙගෙන තමයි යන්නේ. ඔයගොල්ලන්ට පේනවා ඇති මම මේක බීට් කරනකොට බෝල් එකේ ඉරි වගේ යනවා. අන්න ඒ කියන්නේ මේක ටික ටික දැන් තික් වෙගෙන යන්නේ. ඒ වගේම ඔයගොල්ලන්ගේ අතට දැනෙනවා මේක හාඩ් වෙගෙන යන්නේ කියලා. දැන් අපි චුට්ටක් ඇඟිලි දෙකකට මේකෙන් චුට්ටක් අරගෙන ඔගොල්ලෝ අල්ලලා බලන්න පුළුවන් මේක නිකන් ඇලනවා වගේ නිකන් හાર્ඩ් ගතියක් දැනෙනවා නම් ඒ කියන්නේ ඔයගොල්ලන්ගේ මික්ස්චර් එක දැන් ටික ටික රෙඩි වෙගෙන තමයි යන්නේ. මට දැන් තේරෙනවා මගේ මික්ස්චර් එක දැන් රෙඩි කියලා. ඔයගොල්ලෝ මාෂ්මෙලෝ හදලා තියෙනවා නම් මෙන්න මේක තමයි මාෂ්මෙලෝ වලත් පදම. අපි දැන් තෙත නැති හොඳට පිහාගත්ත බොක්ස් එකකට මේ මික්ස් එක දාගන්නයි යන්නේ. ඔයගොල්ලන්ට පේනවද බොක්ස් එකට දාද්දිත් මේක කොච්චර තික්ද කියලා.
මේ තියෙන්නේ අපි හදපු ෆොන්ඩන්ට් එක. අපි මේක වැඩි රස්නෙත් නැති වැඩි සීතලත් නැති තැනක තියාගත්තොත් දවස් 5ක් විතර තියාගන්න පුළුවන්. ඉතින් මම මේක රිජිෆෝම් බොක්ස් එකකට දානවා අයිස් කැට ටිකකුත් දාලා. 3 days later. දවස් 3කට පස්සේ දැන් මම යන්නේ අපි හදාගත්ත ෆොන්ඩන්ට් එකෙන් මිනියන්ස්ලා දෙන්නෙක්ව හදාගන්න. ඔයගොල්ලන්ට පේනවා ඇති මාෂ්මෙලෝ එකක් රත් කරා වගේ මගේ අතේ මේක ඇලෙන විදිය. අපි මේක අනා ගන්න ඕනේ හොඳට ආයිසින් සුගර් දාලා. ඒ වගේම තමයි කෝන්ෆ්ලවර් දාන්න අමතක කරන්න එපා. කෝන්ෆ්ලවර් වලින් තමයි අපේ ෆොන්ඩන්ට් එක සෙට් වෙන්නේ. මෙන්න මේ විදියට අයිසින් සුගර් සහ කෝන්ෆ්ලවර් දාගෙන අල්ලෙන් මෙන්න මේ විදියට හොඳට අනා ගන්න ඕනේ. දැන් ඔයගොල්ලන්ට පේනවා ඇති මං අනාගත්ත ෆොන්ඩන්ට් එක හොඳට සෙට් වෙලා තියෙන විදිය. මෙන්න මේ විදිහට කැඩපුවාම ඇදෙන්නේ නැතුව කැඩිලා එනවා නම් අන්න ඒක තමයි වගේ පදම. මෙන්න මේ තියෙන්නේ මං හදාගත්ත මිනියන්ස්ලා ටික. ඉතින් ඔයාලා මේ වීඩියෝ එකෙන් මොන හරි ඉගෙන ගත්තා නම් කමෙන්ට් කරලා සබ්ස්ක්‍රයිබ් කරන්න අමතක කරන්න එපා. පරිස්සමෙන් ඉන්න. චාෝ.